මීට දින කිහිපයකට ඉස්සර වෙලා අනුරාධපුර ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අමානුෂික ලිංගික කරදරයක් සිද්ධ වුණා. ඒක අපි හැමෝම දන්නවා. ඊට මේකට මේ වින්දිත වෛද්‍යවරිය පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් ලබා දීලා තිබුණා. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. එයාට සාධාරණීය ඉටුවීම සඳහා. ඉතින් කවුරුත් හිතන්නේ නැහැ මේ කියන්නේ කැමැත්තෙන් ඒ වගේ සිදුවීමක් නැවත මතක් කරලා ඒක මේ කට උත්තර දෙයි කියලා මේක මේ ප්‍රකාශය දෙන්නේ නීතිමය අවශ්‍යතාවය සඳහා. හැබැයි මේක යම්කිසි ආකාරයකින් මාධ්‍යයෙන් ඒ විදිහටම ප්‍රකාශ කරනවා නම් මම හිතන්නේ කිසිම කෙනෙක් ඒ විදිහ කට උත්තරයක් එතන දෙවි කියලා. මොකද ඒක ඇත්තටම ඒක වැරදි වැඩක්. මොකද මේ දෙන කට උත්තරේ නීතිමය කටයුතු සඳහා පමණයි භාවිතා කරන්න පුළුවන්. මේක අධිකරණයට මේ ප්‍රකාශය ලබා දෙන්න ඕනේ. ඒකට අදාළ චෝදනාත් එක්කම අධිකරණය තමයි මේකේ පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් වෙච්චාම නැවත හිතන්නේ ඒ වින්දිත තැනැත්තිය මේ වීඩියෝ නරඹනවා නම් මේ මාධ්‍ය වාර්තාවන් නරඹනවා නම් ඒකේ මානසික තත්ත්වය කවර ආකාරයකට වේද කියලා හිතා ගන්න පුළුවන්. ඇය විතරක් නෙවෙයි ඇයගේ දෙමාපියන් ඥාති මිත්‍රාදීන් ඉතාම බලවත් අපහසුතාවයකට පත් වෙනවා. දැඩි පීඩනයකට ලක් වෙනවා. දැඩි මානසික කම්පනයකට ලක් වෙනවා. නැවත මේ සිදුවීම එයාට අහන්න සිදුවීම තුල. මේක ඇත්තටම වාර්තාකරණය කරලා තිබ්බේ මාධ්‍ය අර රිපෝටිං ස්පීච් එක නෙවෙයි. කියන්නේ කියන විදිහට තමන් කියන විදිහට මේ වචන වලින් භාවිත කරලා මේක තාම වැරදි වැඩක්. ඉතින් ඇත්තටම නීතිමය පියවරයන් ගන්න පුළුවන් මේ වගේ දේවල්. ඔව් අපි දන්නවා දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන තියෙනවා 1995 අංක 22 ධර්ම සංශෝධනයේ 365 එක වගන්ති සහ 3 වගන්ති මෙහිදී වැදගත් වෙනවා. මේ 365 එක වගන්ති කියලා තියෙන්නේ ලිංගික වැරදි. විශේෂයෙන්ම ළමයින්ගේ අයිති ප්‍රයෝජන ගැනීම, ඒ වගේම ලිංගික අතවර කිරීම, කුට්ටණය, ස්ත්‍රී දූෂණය, බරපතල ලිංගික අපයෝජනය, ව්‍යාභිචාරය, අස්වාභාවික ක්‍රියා සහ සමලිංගික ක්‍රියාවන්. මේ කියන්නේ ක්‍රියාවන් 8 සම්බන්ධව වෙන නඩුවලදී ඒ පුද්ගලයාගේ කියන්නේ වින්දිතයාගේ අනන්‍යතාවය නම හෝ අනන්‍යතාවය. එතන පැහැදිලිව නම හෝ අනන්‍යතාවය හෙළිවන කරුණු ප්‍රකාශ කරන්න බෑ, පළ කරන්න බෑ කියලා තියෙනවා. නම කියන එකයි අනන්‍යතාවය කියන එකයි මෙතන වෙන වශයෙන් දාලා තියෙනවා. ඒ නම කිව්වත් එහෙම නැතුව එයා පුද්ගලයා කවුද කියලා හොයාගන්න පුළුවන් ඉංග්‍රීසි සමේ ලබා දෙනවා. උදාහරණයක් විදිහට එයාගේ ගම, එයා වැඩ කරන තැන, එයාගේ ප්‍රදේශය මේවත් මේ අනන්‍යතාවය සඳහා භාවිත කරන්න පුළුවන් දේවල්. ඉතින් මේවා ප්‍රකාශ කරන්න බැහැ කියලා පැහැදිලිවම දක්වලා තියෙනවා. ඒ සඳහා එහෙම කරවුවොත් අවුරුදු 2ක බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේකේ 365 තුනවගන්ති කියලා තියෙනවා. මේ අපි කියපු කාරණා සම්බන්ධව යම්කිසි නඩුවක් උසාවියේ තියෙනවා නම් ඒ උසාවියේ ඉදිරියේ තියෙන කිසිදු කරුණක් උසාවියේ පූර්ව අනුමැතියකින් තොරව පළ කරන්න බැහැ කියන. එහෙම වුණොත් ඒකට අවුරුදු 2ක බරපතල වැඩ ඇතුළු සිර දඬුවම් නියම කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට පැහැදිලි පොලිසියට ලබා දෙන ප්‍රකාශයක් හෝ එය බී රිපෝට් එකක් මගේ බී වාර්තාවක් මගේ උසාවියට ඉදිරිපත් කළොත් ඒ වාර්තාව හෝ කිසිදු මාධ්‍යයක පළ කරන්න බෑ. ඒක නීති විරෝධී. එහෙම කරනවා නම් ඒ පුද්ගලයාට විරුද්ධව විමර්ශනයක් කරලා අධිකරණ ඉදිරියේ නඩු අහලා මේ පුද්ගලයාට අවුරුදු 2ක බරපතල වැඩ ඇතුළු සිර දඬුවම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ සහාය දීමේ පනතේ 20 වගන්තියක් තියෙනවා. මේ හා සමානම ප්‍රතිපාදන. ඒ කියන්නේ යම්කිසි විමර්ශනයක් කරගෙන යද්දී මතුවෙන කාරණෝ අනාවරණය කිරීම සීමා කරලා තියෙනවා මේ වගන්තිය. ඉතින් ඒක නිසා මේකේ මූලික වගකීම තියෙන පොලිසියට මේ අවස්ථාවේ විතරක් නෙවෙයි අපි කලින් අවස්ථාවක දැක්කාර ක්ලබ් වසන්ත ඝාතනයේදී පොලිසිය ගන්න ප්‍රකාශ මාධ්‍ය මගින් විකාශය කරන මේක වැරදි වැඩක්. ඉතින් මේකෙදි පොලිසියට ලබා දීපු තියෙන ප්‍රකාශය ඒ විදිහටම මේ වචන වලින් මේක ලබා දීලා තියෙනවා මාධ්‍ය වලට ගිහිල්ලා තියෙන මේක අනිවාර්යෙන් මම මේ සම්බන්ධව ඊයේ මාධ්‍ය වලට ප්‍රකාශ කරා. ඒත් අමතරව මම පොලිස්පතිතුමාට මේක ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම නීතිපතිතුමාට අගමැතිතුමීටත් මේකේ පිටපත් ඒවල තියෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට සහ අපේ
නීතිඥ සංගමයට මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. මොකද මේක නතර වෙන්න ඕනේ. මොකද නැත්තම් එහෙම මේ ඉදිරියටත් මේ විදිහේ වාර්තාකරණය ගියොත් උසාවියේ නඩුවක් අහන්න හම්බ වෙන්නේ ඉතාම බරපතල අගතියක් සිද්ධ වෙනවා මේ වින්දිතයන්ට. නිසා මම හිතනවා පොලිසියට මේක බේරෙන්න බෑ. මාධ්‍ය මන්දක ඊහවස මාධ්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා මම මේක ප්‍රචාරය කරාට පස්සේ මොකද නැත්නම් මේගොල්ලන්ට මෙච්චර දවසක් තිබ්බා මේක මේ ප්‍රකාශ කරන්න තිබ්බනේ. දැන් මම ඊයේ මේක ප්‍රචාරය කරාට පස්සේ ඊහවස 2:45ට විතර මාධ්‍ය කොට්ටාශය ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් එහෙම කියලා මේකෙන් බේරෙන්න බෑ. මේක පරීක්ෂණ කරන්න ඕනේ. මම විධිමත්ව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලිඛිතව පොලිස් පෙත්තුමාට යොමු කරලා තියෙනවා. මම හිතනවා මේ තියෙන සංස්කෘතිය මේ තියෙන ප්‍රවණතාව අපි මෙතනින් අවසන් කරන්න ඕනේ. වින්දිතයන්ට අපි මම හිතන්නේ උපරිම සහාය දක්වන්න ඕනේ. ඒගොල්ලන්ගේ අනන්‍යතාවය හිඳිනවා වෙන විදිහ සහ ඒගොල්ලන්ගේ මනස කඩා නොවැටෙන විදිහට මේ වගේ කටයුතු කරන්න සහ නීතිය පිළිබඳව විශ්වාසය තවදුරටත් ඇති කර ගැනීමට මම හිතනවා මේක ඉතාම අත්‍යවශ්‍ය වෙනවා කියලා.